කිරිබත් හදලා තිබුණා. ඊට පස්සේ අම්මගේ රසම රස කිරිබත් එකත් කාලා මම ගියා එළියට. එන්න මාත් එක්ක අපේ ආච්චිලේ ගෙදර යන ලෑස්ති වෙන්න. අවුරුද්ද පළවෙනි දවසේ මං කරන්න ආසම වැඩක් මට කරන්න තිබුණා. ඒක නිසා තමයි මම ආච්චිගේ ගෙදර යන්නේ. ඔනේ හෙට ගියපු ගමන් කරේ මං අර කිව්ව ආසම වැඩේ. ඒ තමයි කේක් එක ලස්සනට අයිසිං කරන එක. මේ කේක් එක හදන්නේ 2026 මගේ ෆස්ට් කස්ටමර්ට. ඔයාලා කැමති නම් මගේ ලෂ් ලේයර්ස් කේක් පේජ් එක ගිහින් ෆලෝ කරන්න. මගේ කේක් බිස්නස් එක කරන් යන්න මට ගොඩක් උදව් කරන්නේ මගේ අම්මා. ඉතින් එයා තමයි මේ කේක් ඔක්කොම බේක් කරලා දෙන්නේ. ඒ වගේම අයිසින් එකත් හදලා දෙනවා. හරියටම කිව්වොත් වැඩි හරියක් කරන්නේ අම්මා. ඉතින් මං කරන්නේ අයිසින් කරලා ඒක ඩෙකරේට් කරලා ඒක ලස්සන කරලා කස්ටමර්ට දෙන එක. අපේ කේක් බිස්නස් එක පටන් අරන් දැනට මාස කිහිපයයි වෙන්නේ. මේ විදිහට තමයි කේක් එකත් ඉතින් හදාගෙන යන්නේ. ආසාවට vlog එකක් කරන්න ගත්තා වගේ නෙමෙයි ඉතින් එඩිට් කරන්න ගත්තා. ඔයාලා කැමති නම් මගේ ලෂ්ලේ කේක් පේජ් එක ෆලෝ කරලා තියාගන්න. කේක් පේජ් එකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඔන්න ඉතින් කේක් එකත් හදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මගේ කේක් එක මම හදලා ඉවර කරේ. ඊට පස්සේ මමයි අම්මයි බර්ත්ඩේ බෝයිට කේක් එකක් දීලා ගෙදර ආවා. ගෙදර කිව්වට ආවේ ආයේ ආච්චිගේ ගෙදරට. කම්මැලි නිසාම මම ආසම සින්දුවක් දාගෙන අහන්න ගත්තා.
තමයි 2026 ජනවාරි 1 වෙනිදා මම ගත කරේ.